Hello, everyone. Welcome back to Town Talk. We are here today to share our knowledge about NLP. I know we got a small break for like past 2 years. Yet again, we thought of starting it back to share our experience with the expertise and to share the knowledge with you, which will help you to develop yourself. For that, I have an invitee for this season. To the benefit of the crowd, we thought of doing this program in Sinhala because that will help us to mingle and understand the content that we are sharing. අද අපිත් එක්ක ඉන්නවා invite කෙනෙක් who always helps people හැමතිස්සෙම මිනිස්සුන්ට උදව් කරන. ඒ තමයි අසිත වික්‍රමාරච්චි. අසිත විදායක නිලධාරී #33 कंपनी के ABNLP certified NLP master practitioner කෙනෙක්, sales coach, child psychologist, trainer and mentor. අසිත ගොඩාක් ස්තුතියි අපේ ඉන්විටේෂන් එක පිළිඅරගෙන ටවුන් ටෝක් එක ජොයින් වුණාට. කොහොමද ඔයාට? අයිබෝනේ අස ඒ ලොකු ටැග් එකක් නේ ටයිටල් තොගයක් කිව්වා. අනිවාර්යයෙන්. රයිට් ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න මම හොඳින් ඉන්නවා ඔයා වගේම. Okay. So අසිත අපි මේක ඩිස්කෂන් එක මම කිව්වා වගේම අපි සිංහලෙන් කරගෙන යන්නේ. ඒක මම හිතන්නේ ගොඩක් උදව් වෙයි අපේ ප්‍රේක්ෂකයන්ට. NLP or Neuro Linguistic Programming. හැමෝම කතා කරනවා මේක ගැන. ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙලත් තියෙනවා. මොකක්ද මේ NLP කියන්නේ? ඔයා ඒක ඩිෆයින් කරන්නේ කොහොමද as a NLP master practitioner? හොඳ ප්‍රශ්නයක් නෙහන්සයි. ඔයා කියවනේ හැමෝම කතා කරනවා ට්‍රෙන්ඩ් එකක් වෙලක් තියෙනවා කියලා. එහෙම වෙලා තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක කියන්නේ එක හේතුවක් තමයි මේ අපි දැන් අත්‍තරම මම හිතන්නේ විනාඩි 20ක් හරි පැය භාගයක් වගේනේ අපිට තියෙන කාල සීමාව නේද? ඔය වෙලාවේදී කතා කරන දේ මම කතා කරන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් නෙහන්ස. මම ඉගෙන ගත්ත දේවල් සමහරක් කට්ටිය ඒකට කැමති වෙන්න පුළුවන්, සමහරක් කට්ටිය අකමැති වෙන්න පුළුවන්. කැමති කට්ටියට මං ෂෙයා කරන දේවල් හොඳයි කියලා හිතනවා නම් ප්‍රැක්ටිස් කරන්න. අකමැති කට්ටියට මං කියන දේවල් හොඳ නෑ කියනවා නම් ප්‍රැක්ටිස් කරන්න එපා. මේක අපි දෙන්නගේ අතර වෙන සංවාදයක් නිසා මගේ අත්දැකීම් මං මෙතනදී ෂෙයා කරන්න නිහාන්සා. ඒක හොඳයි නේද? එහෙම හොඳයි නේ? එහෙම හොඳයි අසිත. එහෙම හොඳයි. Okay. Right. NLP දැන් ඔයා ලස්සනට ඒක එක්ස්ප්ලেইন කරන්නේ NLP කියලා දැන් හැමෝම කතා කරනවා ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා කියලා. ඇත්තටම කිව්වොත් එහෙම නිහංස මේ NLP කියන්නේ natural language processing කියන එක නෙමෙයි IT system වල තියෙන. මේක neuro linguistic programming කියන එක. කියන්නේ සරලව කියනවා නම් අපේ මනසයි අපි කතා කරන භාෂාවයි කොහොමද එකතු වෙලා අපිව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඔයා හොඳට දන්නවනේ කම්පියුටර් එකක් පාවිච්චි කරන්නනේ. එතකොට ඒ කම්පියුටර් එක පාවිච්චි කරන්න ඔයාලට දැනුමක් තියෙනවා. right? සහ ඔයා අපි හිතමු මොබයිල් එකක් අලුතෙන් ගත්තා කියලා හිතන්න. අපි මුලින්ම මොබයිල් එකක් ගත්ත දවසේ ඔයාලට මතක් කරන්න පුළුවන් නම් ඒක සමහර විට ඔයා මැනුවල් එක කියවන සමහරක් දේවල් දන්නේ නැති වුණාම මැනුවල් එක කියවලා ඉවරලා තමයි මේකේ තියෙනවා ස්ට්‍රක්චර් එක. ඒක නිසා මම මේක කරන්නම් කියලා ඉගෙන ගන්නවා. ඒක තේරුම් ගන්නවා. කියන්නේ NLP කියන්නේ ඇත්තටම අපේ මනස කියන්නේ කම්පියුටර් එකක් වගේනේ. පරිගණකයක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ මනස භාවිතා කරන්න ක්‍රමයක් තමයි මන් දන්න විදිහට මට හිතෙන විදිහට NLP කියන්නේ. කියන්නේ අපි හැමතිස්සෙම අපේ මනස පාවිච්චි කරන්න යූසර් මැනුවල් එකක් වගේ. Okay. ඒක එක නිර්වචනයක්. අනිත් නිර්වචනය කියන්නේ අපි හැමෝම දැනුවත්
සහ නොදැනුවත්ම NLP කියන එක පාවිච්චි කරනවා. එන්න මම ගොඩක් වෙලාවට ගන්නේ NLP කියන්නේ way of life. ඒ කියන්නේ මගේ ජීවිතේ එක මාර්ගයක් කියන එක. ඒ විදිහට තමයි මම NLP තහවුරු කරන්නේ. හරි අසිත. thank you. මම හිතන්නේ හොඳට තේරෙන විදිහට කට්ටියට ප්‍රැක්ටිකලි කියලා දුන්නා what is NLP කියන එක. නැත්නම් NLP කියන්නේ මොකක්ද කියන එක. හැබැයි ඊළඟ ප්‍රශ්නේ දැන් අපි මේ NLP කතා කරනවා. දැන් අපි අපේ සිස්ටම් එක කම්පියුටර් එකක් වගේ කියනවා. බට් කොහොමද මේ NLP කියන දේ අපිට උදව් වෙන්නේ? කියන්නේ අපේ එදිනෙදා කටයුතු වලට මේකෙන් උදව්වක් තියනවද? ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද NLP? ඔයා කියපු දෙයින් ප්‍රශ්න දෙකක් තියෙනවා. කොහොමද NLP උදව් වෙන්නේ සහ දෙවෙනිව තමයි ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියන්නේ. අපි සරලව කිව්වොත් එහෙම අපි මෙහෙම දෙයක් හිතමුනේ. ගොඩක් වෙලාවට අපි කියනවා සමහරක් වෙලාවට යම්කිසි දෙයක් කරන්න යද්දී මේක මට කරන්න බෑ. මේක මම දන්නේ නැහැ. මේක මට අමාරු වෙයි. කියලා කියන්නේ ඒ වචන ටික අපි කියන්නේ සමහරක් වෙලට ඒක අලුතෙන් නම් කරන්නේ අලුත් දෙයක් අපි කරලා නැත්තම් අපේ මනස හැදිලා තියෙන අපිව ප්‍රොටෙක්ට් කරන මෙතඩ් එක කරන්නේ අපිව ආරක්ෂා කරන්න. ඒ කියන්නේ අපිට හාම් එකක් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරන. ඒතර මම කියනවා මට මේක කරන්න බෑ. මම මේක දන්නේ නැහැ. කියන්නේ අපි ඒක ඉන්ටර්නල් කන්වර්සේෂන් එකෙන් තමයි අපි කියන්නේ. ඒකට කියන්නේ affirm කරනවා කියලා. affirmation එක තහවුරු කිරීමක් කියන එක. එතකොට ඕක අපි එක දිගට කියාගෙන යද්දී ඒක affirm වෙනවා. ඒක තහවුරු වෙනවා. එතකොට ඔයාගේ බොඩි එකයි මයින්ඩ් එකයි ස්පිරිට් එකයි ඔක්කොම affirm වෙනවා මට මේක කරන්න බෑ කියලා. එතකොට ඒ දේ ඇත්තරම කරගන්න අමාරුයි. NLP වලට ආවහම තියෙන ලස්සනම දේ තමයි අපිට ක්ලැරිටි එකක් එනවා. කියන්නේ පැහැදිලිකමක් එනවා. දැන් උදාහරණයක් විදිහට එකම උදාහරණයක් අරගෙන මට මේක කරන්න බෑ කියන එක ඒක අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ඒක නෙගටිව් තින්කින් එකක් කියලානේ. කියලානේ. ඔව්. මේක මේ පොසිටිව් තින්කින් ඒ වගේ දෙයක් නෙමෙයි. මේක ඇත්තටම කියන්නේ මට මේක කරන්න බෑ කියන එක අපිට ඒක රීෆ්‍රේම් කරන්න පුළුවන්. මම මේ දේ කරොත් එහෙම මට මොකක්ද ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඒකට දෙන නිර්වචනය වෙනස්. වෙනස්. ඕකේ. එතකොට ඒක ප්‍රැක්ටිස් එකෙන් තමයි පුරුදු වෙන්න ඕනේ. හැමදාම දැන් උදාහරණයක් විදිහට මේ ඔන්ලයින් අපි දැන් ලයිව් කතා කරනවානේ මේක. ලයිව් කතා කරන එක ඔයා මුලින්ම කතා කරද්දි පුංචි බයක් එක්කනේ කතා කරන්නේ. ඔව්. ඊට පස්සේ ඔයා එක දිගට ඕක කරගෙන යද්දී ඒ බය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. නමුත් අවමෙන් ඒක පාලනය කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඒක ආවේ ඔයා ප්‍රැක්ටිස් කරපු නිසා. ඒ වගේ තමයි NLP කියන ටෙක්නික්ස් ඔයා ප්‍රැක්ටිස් කරන්න. මේක ඩේලි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඩේලි ප්‍රැක්ටිස් එක තමයි ඒක අපිව ප්‍රෝග්‍රෑම් වෙලා එන්නේ අපිට කොහොමද චැලෙන්ජස් වලට මුහුණ දෙන්න දීදී ඒ ටෙක්නික්ස් වලින් අපි කොහොමද ඒක නිර්භයව මුහුණ දෙන්න කියන එකට හැදෙන්නේ. ඕකේ අසිත. දැන් මට ඔය පොසිටිව් තින්කින් කතා කරද්දි මට ඇත්තටම මතක් වෙච්ච දෙයක් තමයි දැන් මේ law of attraction මේ අපි ඔක්කොම ගැන කතා කරනවානේ. දැන් පොසිටිව් තින්කින් NLP ලින්ක් වෙන්නේ නැති වුණාට මගේ අන්ඩර්ස්ටෑන්ඩින් එකට ඒ කියන්නේ දැන් අපි හිතනවා පොසිටිව් තින්කින් කියන එකයි මෙතන NLP ප්‍රැක්ටිසින් ටෙක්නික්ස් ප්‍රැක්ටිස් කරන එකයි මම හිතන්නේ දෙකක්. මොකද අපි ටෙක්නික්ස් යූස් කරද්දී එතන කන්සිස්ටන්සි තියාගෙන යන්න ඕනේ. කියන්නේ අපි හිතින් හදාගෙන ඕකේ මම මේක අද කරොත් මම මේක හෙටත් කරන්න. බට් සමහර වෙලාවට අපි ওই පොසිටිව් තින්කින් කියද්දී හිතනවා අපි ලියනවත් එක්ක sometimes okay I'm going to do great today but sometimes we fail right ඒ වගේ තියෙනවා. දැන් ඒත් එකම දැන් මේ කවුන්සලින් කියන එකකුත් තියෙනවානේ. දැන් අපි කියන අපිට සෙස්ට් වුණාම හරි මැරේජ් එකේ ඉෂුව එකක් ආවම හරි නැත්නම් අපි වර්ක් කරන තැන ඉෂුව එකක් ආවම අපි සමහර වෙලාවට කියනවා go to a counselor. counselor කෙනෙක් ළඟට යන්න එයා ඔයාට උදව් කරයි. දැන් මොකද්ද මේ වෙනස? මොකද්ද කවුන්සලින් වලින් වෙන දේ සහ දැන් ඔයාගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක අනුව what is counseling? I mean how counseling differ from NLP or vice versa?
හොඳ ලස්සන වචනයක් කිව්වා මගේ අන්ඩර්ස්ටෑන්ඩින් අනුව කියන එක නෙහන්සා. ඇත්තටම කවුන්සලින් කියන්නේ ලංකාවේ නම් ගොඩක් වෙලාවට හිතන්නේ එක්කෝ මනසේ මොකක් හරි රෝගයක් තියෙන්න ඕනේ කවුන්සලින් යන්න. පිස්සු වෙන්න ඕනේ කවුන්සලර් කෙනෙක් හම්බෙන්න. නැත්නම් ලෙඩක් තියෙන්න ඕනේ කවුන්සලර් කෙනෙක් හම්බෙන්න කියන එකනේ අපි හිතන්නේ ගොඩක් වෙලාවට. බහුතරයක් හිතන දෙයක්. නමුත් අපි පිට රටවල් වලට ගියාම කවුන්සලින් කියන එක හැමෝම කරන එක. මනස හොඳට තියෙන කට්ටියයි මනස හොඳට නැති කට්ටිය හැමෝම ওই කවුන්සලින් කියන්නේ උදාහරණයක් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඔයා කතා කරනවානේ පුද්ගලෙක් එක්ක ඔයාගේ හොඳම යාළුවෙක් එක්ක කතා කරනවා. ඉතින් ඒකත් එක්තරා ආකාරයෙන් කවුන්සලින් එකක්. කියන්නේ තෙරපි එකක්. ටොක් තෙරපි කියලා තමයි ඔකට අපි කියන්නේ. එතකොට දැන් ඕක කරන්න ට්‍රේන් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. කවුන්සලර්ස්ලා විදිහට. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කොහොමද ඕක කරන්න කියන එක. ඉතින් NLP වලදී ඇත්තනම කවුන්සලින් පාර්ට් එකක් වෙනවා. නැත්තේ නෑ. කියන්නේ ඒකෙදි කියන්නේ අපි කතා කරන්නේ පුද්ගලෙක් එක්ක කතා කරලා ඒ පුද්ගලයාව අඳුනගෙන NLP වල වෙනස තියෙන්නේ අපි එයාට සොලියුෂන්ස් දෙන්නේ නෑ. මේක තමයි කරන්න ඕනේ. මේක තමයි කරන්න ඕනේ කියලා සොලියුෂන්ස් දෙන්නේ. අපි එයාට දෙන්නේ ක්ලැරිටි එකක්. පැහැදිලිකමක් දෙන්නේ. අපි බෙහෙත් දෙන්නේ නැහැ. එහෙම බෙහෙත් දීමක් නෙවෙයි. නමුත් අපි මේ ටෙක්නික්ස් වලින් අපි යාට අවයර්නස් එක දෙනවා. සෙල්ෆ් අවයර්නස් එක දෙනවා. ඔව් එතකොට තමයි මම හිතන්නේ ඒක ගොඩක් ප්‍රැක්ටිකල් අපි දැන් ඔය ගොඩක් වෙලාවට මගෙත් දන්න කට්ටිය ඉන්නවා ડિප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න යනවා. ඒ වගේ තියෙනවා. බට් අර ඒ කෙමිකල්ස් දැන් බෙහෙත් වලිනුත් මම හිතන්නේ කරන්නේ අර කෙමිකල්ස් වලින් ගොඩක් වෙලාවට ඒ අපේ ඒ වෙලේ අපි ඕකේ වුණාට බට් සමහර ටික දවසක් ගියාම ආයි අපි හිතපු තත්ත්වෙටම යනවා. නැත්තම් ඊට වැඩිය බැරෑරුම් තත්යකට යනවා. මම හිතන්නේ අර NLP වලින් මට තේරෙන විදිහට ඊට වැඩිය හොඳ ඉෆෙක්ටිව් මෙතඩ්ස් තියෙනවා කියලා මිනිස්සුන්ව ගෲම් කරන්න. මම ඒකේ නේහන්ස කියපු එකේ තව පුංචි දෙයක් ඇඩ් කරන්න. ඒ කියන්නේ ඇත්තටම මෙඩිකල් ඉන්ඩස්ට්‍රි ගැන මම ලොකුවට දන්නේ නැහැ සහ මම ඒකේ නැති නිසා මට ඒකට හොඳ කමෙන්ට් එකක් දෙන්න අමාරුයි. කොහොමද කෙමිකලි මෙඩිසින් වලින් අපේ ශරීරය වෙනස් වෙන්නේ කියන එක. නම් මම දන්නවා ඒක අවශ්‍ය දෙයක් සමහරක් කට්ටියට. නමුත් මං ඉගෙන ගත්ත දේවල් හැටියට අපේ මේක ASCII තියෙනවනේ දෙයක්. අවුරුදු බිලියන ගාණක් පරණ දෙයක්. ඕක හරියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඕකේ හරි කන්ට්‍රෝල් එක එක්ක අපිට වැඩ කරන්න පුළුවන් නම් සෑහෙන දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් කියන එක. එතකොට NLP වල නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් වල තියෙනවා ටෙක්නික්ස්. ඒ ටෙක්නික්ස් පාවිච්චි කරලා ඒක ඔයාටුණත් ඒක තනියෙන් කරන්න පුළුවන් ඉගෙන ගත්තාන් පස්සේ. ඒකට මූලික වශයෙන් අනිවාර්යෙන් මුල් අවදී කිහිපෙදී කෝච් කෙනෙක් එන්න ඕනේ ආව ගයිඩ් කරන්න. නැත්තම් වෙන්නේ අර අලුත් අවුරුද්ද පටන් ගත්තී අපි රෙසලූෂන් එක ලියනවා ඊට පස්සේ සතියක් ගියාම රෙසලූෂන් එක මතකත් නැහැ. ඒ වගේ කතන්දරයක් නේ. කෝච් කෙනෙක් හරි මෙන්න කෙනෙක් හරි කියොත් තමයි ඔයාව ගයිඩ් කරන්නේ මාර්ගේ යන්න. ඕකේ ඇසික්. දැන් ඔයාවේ කීප දෙයක් එක්ක මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. يعني මගේ පෞද්ගලික දේවල් එක්ක. දැන් ගොඩක් මිනිස්සු ඉන්නවා තමන්ගේ අතීත මතක bad experiences ඒ කියන්නේ සමහර relationships ඒ කියන්නේ relationships කිව්වම මම කතා කරන්නේ මේ it's not only about marriage නැත්තම් boyfriend girlfriend relationship විතරක් නෙවෙයි personally අපි හැම ගොඩක් වෙලාවට දැන් මම වත් එක්ක friendship එකක් තියෙනවා වගේ ඒ වගේ අපිට එක එක සම්බන්ධතා තියෙනවා ඒක අපි officially වෙන්නත් පුළුවන් පෞද්ගලික වෙන්නත් පුළුවන් ඒවයේ සමහර bad experience ඒ කියන්නේ ඒ තමන්ට ඒ කියන්නේ අතීත මතක එක්ක ඒ කියන්නේ අපිට වෙච්ච සිදුවීම් එක්ක අපි ගොඩාක් වෙලාවට අපේ ඔළුවේ ඒව ස්ටැග්නේට් කරගෙන අවුරුදු ගණන් තියාගෙන ඉන්නවා. අපි ඉස්සරහට මූව් වෙන්න හිතන්නේත් නැහැ. ඒක ගොඩක් වෙලාවට ඒ අපේ අතීත මතක ගොඩක් වෙලාවට අපේ වර්තමාන අපි ඉන්න තැනට අපේ රිලේෂන්ෂිප්ස් වලට ගොඩක් බලපානවා ඒක. ඒ කියන්නේ ඒක සමහර වෙලාවට වෙන්නේ අපේ without the intention. ඒ කියන්නේ අපි හිතන්නේ නැතුව සමහර වෙලාවට ඒක වෙනවා ඔටෝමැටිකලි ඒක වෙනවා. ඒ වගේ වෙලාවට කොහොමද අපි NLP කෝචි
help කරගන්නේ? කියන්නේ කොහොමද ඒක help වෙන්නේ එතනට? මම නියන්සගේ ප්‍රශ්නේ මම තේරුම් ගත්ත විදිහ හරිනම් කියන්න. ආ. අදහස් කරේ අපේ අතීතයේ වෙන හිස්ටරි එකේ වෙන ට්‍රෝමාස් වලින් අපේ දැනට ෆියුචර් එක මේ ප්‍රසන්ට් එක කොහොමද අපි හැන්ඩල් කරන්නේ කියන එක NLP ටෙක්නික්ස් වලින් නේද? ඒකද අනිවාර්යෙන්. නැත්නම් දැන් ඔය child abuse අපි නැත්නම් childhood traumas ඒ කියන්නේ parents අගෙන් අපි පොඩි කාලේ අපිට ලැබෙන අත්දැකීම්. ඒ ඔක්කොගේම collective එකක්නේ අපි සමහර වෙලාවට දැන් වර්තමානයේ හැදිලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට කොහොමද මේ NLP help කරන්නේ? හරි coaching කොහොමද අපිට උදව් වෙන්නේ කියන එක තමයි මම අහන්නේ මේ වෙලාවට. හරි මම දැන් තේරුණා. අපි ගොඩක් වෙලාවට නිහංසා අපි අත්දකින්න දේවල් අපේ හිස්ටරි එකේ තියෙන දේවල් ඒවා අපේ මනසේ ස්ටෝර් වෙනවානේ මෙන්ටල් ඉමේජස් විදිහට ස්ටෝර් වෙනවා සවුන්ඩ්ස් විදිහට ස්ටෝර් වෙනවා ඒ ඉමේජස් සහ සවුන්ඩ්ස් විදිහට ස්ටෝර් වෙලා ඒක ෆීලිං එක අපි එළියට යනවා දැන් උදාහරණ මම මෙහෙම දෙයක් කියන්නම්කෝ දැන් ඔයාලට සමහරක් වෙලාවට හොඳ රස කෑමක සුවඳක් දැනෙනවා දැනෙද්දී ඔයාගේ සමහරට අත්තම්ම හදපු කෑමක් වෙන්න පුළුවන්. නැත්නම් අම්මා හදපු කෑම. එතකොට ඔයාව කොතෙන්ද යන්නේ වගේ සිතුවිලි ආශා. ඔයාව අම්මව මතක් වෙන නැත්නම් අත්තම්මව මතක් වෙනවානේ. ඒ කියන්නේ ඒක හොඳ මේ මෙමරි එකක්. right? දැන් ඒ වගේම සමහරක් වෙලාවට අපි හිතමු සමහරක් පුද්ගලයෙක්ගේ ස්වරූපයක් දැක්කහම ඒ පුද්ගලයා ඒ සම්පූර්ණ වෙනස් ස්ට්‍රේන්ජර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් හැඩරුව සමාන තියෙන කෙනෙක්ගේ බෑඩ් ට්‍රාමා එකක් තියෙන්න පුළුවන් වාට. ඔව්. ඒ වගේ වෙලාවට ඔයගේ මෙමරි කියන්නේ ඒ ට්‍රාමා එක සම්බන්ධ. එතකොට ඒ මෙන්ටල් ඉමේජ් එක හරි සවුන්ඩ් එකක් හරි ෆීලිංග්ස් එක අපේ නියුරොලොජි එකනේ ඒක. එතකොට මේ ඒ දේ ට්‍රිගර් වෙච්ච ගමන් මේක අපි රීප්ලේ කරනවා. ඒ මෙමරි එක. එතකොට මෙමරි එක රීප්ලේ කරද්දී අපේ බොඩි එක එක්ස්පීරියන්ස් කරන පේන් එක. අපේ ඉමෝෂන්ස් හරහා අපි ඒක එක්ස්පීරියන්ස් කරනවා. NLP වල කරන්නේ අපේ මේ ඉමේජ් මෙන්ටල් ඉමේජ් එක හරි සවුන්ඩ් එක හරි ඒ ෆීලිං එක අපි රීප්ලේ කරන්න දෙන්නේ නැතුව ඩිකෝඩ් කරන එක බ්‍රේක් කරන එක ටෙක්නික්ස් වලින් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන එක නෙමෙයි අපි ඒක එතකොට පැහැදිලිකමක් එක්ක තමයි අපි ඒක ඩිකෝඩ් කරන්නේ කොහොමද වගේ කියන්නේ දැන් ඔයා දැන් මට මම දන්න විදිහට ගොඩක් කෝචින් සෙෂන්ස් කරනවා ASIE. ඒ කියන්නේ ඔයා ඩිස්ක්ලෝස් කරන්න ඕනේ ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන් බට් ඔයාගේ අත්දැකීම් කොහොමද කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කොහොමද ඒකට ස්ට්‍රගල් කරනවද ඒව ඕවර්කම් කරන්න කොහොමද ඒ process එක වෙන්නේ? සමහරක් කට්ටිය මම පාවිච්චි කරපු වචනේ පාවිච්චි කරන ස්ට්‍රගල් කියන එක. සමහරක් කට්ටිය ස්ට්‍රගල් කරන මේ process එකේදී සමහරක් කට්ටිය ඒක ඉක්මනට යන්න පුළුවන්. මේක ඇත්තටම විනාඩි කිහිපයෙන් කරන්න පුළුවන් බ්‍රේක් කරන එක, තප්පර කිහිපයෙන් කරන්න පුළුවන්, නැත්නම් සතියකින් දෙකකින් කරන්නත් පුළුවන්. මොකද ඒ එක එක පුද්ගලයාගේ අපි ඒ තියෙන ග්‍රැවිටි එක අනුව තමයි අපි ඒක කියන්නේ අපි ඒක ෆීල් කරලා තියෙන weight එක අනුව තමයි අපි ඒක එක්ස්පීරියන්ස් කරන්නේ. අපි උදාහරණයක් විදිහට අපි ඔයා අකමැති කෑමක් කියන්න මේ නිහංස මම අකමැති කෑමක් කරවිල හරි ඔයා කරවිල කන්න කැමති නැහැ නමුත් ඔයා අපි හිතමු ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ නමුත් කරවිල තියෙනවා ඔයා කැමති විදිහට හරි ගස්සලා එතකොට කනවද නැද්ද කනවා එතකොට ඔයා ට්‍රයිකල් අන්න හරි ට්‍රයිකල් හරි බලනවානේ එනවා කරවිල යම් කිසි ක්‍රමයකට තියෙන නිසානේ ඔයා කන් නැතුව ඉන්නේ නේද එතකොට ඔයා ඉස්සල්ලාම කරවිල කාපු කරවිල එක නෙමෙයිනේ දෙවෙනියට තියෙන්නේ ඒක සම්පූර්ණ වෙනස් කරවිල එකක් එතකොට සමහරක් වෙලාවට ඔයා කැමති දේවල් තියෙනවා අකමැති දේවල් තියෙනවා එතකොට ඒක ඔප්ෂන් එකක් නැති අවස්ථාවේදී සමහරක් වෙලාවට ඒක ප්‍රැක්ටිස් කරන්නම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක කරගන්නම දෙයක් නැහැ. නමුත් ඒකෙන්ද මේක බ්‍රේක් කරගන්න මම ප්‍රැක්ටිස් කරනවාම කියන කෝච් කෙනෙක්ගේ මග පෙන්වීම යටතේ ඒක ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ වගේ තමයි. ඒ කියන්නේ සමහරක් කට්ටියට ඉක්මනට ඒක බ්‍රේක් ත්‍රූ වෙන්න පුළුවන්. නැත්නම් සමහරක් වෙලාවට පොඩි කාල සීමාවක් ගන්නවා. මොකද ඒ බ්‍රේක් ත්‍රූ එකේදී ඒගොල්ලෝ
ඔයා කිව්වා වගේ process එක තමයි යන්නේ. ක්‍රියාපටිපාටි යන්නේ. ඒ ක්‍රියාවලිය සමහරක් වෙලාවට deeply emotional වෙන්න පුළුවන්. මොකද සමහරක් අවස්ථාවලදී අපි අත්දැකපු දේ නැවත අපි එළියට ගන්නවා. උදාහරණයක් විදිහට මයි ක්ලයන්ට් කෙනෙක් හිටියා. ඇත්තටම එයා පාසල් ගුරුවරියක්. එයාට මට සම්පූර්ණ විස්තරය කියන්න මම පොඩ්ඩක් හරය විතරක් කියන්න. එයාට එක සත්‍යයක් ඉස්කෝලේදී එක සද්දයක් ඇහුනහම එයාගේ ට්‍රාමා එකට යනවා. ඉමෝෂන් එක. ඒ කියන්නේ එයාව ට්‍රිගර් වෙනවා ඒ සවුන්ඩ් එක නිසා. එතකොට නමුත් ඒ සවුන්ඩ් එක හැමතිස්සෙම ඇහෙන සවුන්ඩ් එකක්. එයා ඉන්න පරිසරේ. එතකොට අපි ඒක ටෙක්නික්ස් මගින් අපි ඒක හිමීට බ්‍රේක් කරා. ඊට පස්සේ දැන් ඒ සවුන්ඩ් එක දැන් එයාව එම්පවර් කරන එකක්. එයාව බල ගන්න විදිහ එකක් විදිහට අපි ඒක සවුන්ඩ් එක කන්වර්ට් කරවුවා. එයාව කලින් ඒක ඩිසෙම්පවර් කරා දැන් මේක එම්පවර් කරා. මට ඕක කියද්දි මතක් වෙන්නේ ඇසී දැන් ඔය අපි ප්‍රැක්ටිස් කරද්දි ලෝ ප්‍රැක්ටිස් කරද්දි එහෙමත් අපි සමහර වෙලාවට අපිට එනවා ගොඩාක් මිනිස්සු එක එක ප්‍රශ්න අරගෙන. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ වෙනස් වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මට ප්‍රශ්නයක් නැහැ. මේක මට විසඳ ගන්න පුළුවන්. එතකොට කවුන්සලින් යන්න ඕනිත් නැහැ කියනවා, කෝචින් යන්න ඕනිත් නැහැ කියනවා. දැන් ඒ වගේ කට්ටියට වාගේ මොකද්ද දෙන්න මැසේජ් එක? මොකද ඒක සමහර වෙලාවට ඒගොල්ලන්ගේ කරන්ට් ලයිෆ් එකට කියන්නේ ප්‍රසන්ට් ලයිෆ් එකට ඒක ගොඩක් බලපානවත් එක්ක. හැබැයි ඒගොල්ලෝ ඇඩ්මිට් කරන්නේ මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේ කට්ටියට මොකද කියන්නේ අසී? රයිට්. මම බොහොම සරල විදිහට ඒකට උත්තරේ දෙනවානේ. ඔයාට බඩගිනි වෙලාවටනේ ඔයා කන්නේ. නැත්තම් ඔයා බඩගිනි නැති වෙලාවට ඔයාට කෑම දුන්නාට ඔයා කනවද? නෑ. නෑ. ඒ කියන්නේ ඔයාට ඒ හංග එකක් තියෙන්න ඕනේ. බඩගිනි කියන්නේ ඔයාට එක පේන් එකක් තියෙන. ඒ දේ ඒ දැනුණාම තමයි ඔයා ඩිසිෂන් එක ගන්න. දැන් මං ගිහින් කන්න ඕනේ. මට දැන් බඩගිනි කියන්නේ. ඒ වගේ තමයි. කියන්නේ එක එක පුද්ගලයෝ කෝචින් වෙන්න පුළුවන් නැත්නම් ඉගෙන ගැනීමක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ටයිම් එක එයාට මේ හංග එක ආවන් පස්සේ එයා ඒක ඩිසිෂන් එක ගන්නවා. ඔව්. නමුත් අපි ගොඩාක් වෙලාවට අපි ඩිසිෂන්ස් ගද්දී අනිත් කට්ටියගේ දේවල් අපි කන්සිඩර් එක්ස්ටර්නල් දේවල් අපි කන්සිඩර් කරන අවස්ථාවල් තියෙනවා බොහෝ විට. එතකොට සමහරක් කෙනෙක් කියනවා කෝචින් යන්න එපා වැඩක් නැහැ. ඔය නිකන් සල්ලි ගන්නවා විතරයි කියලා කියනවා. එතකොට සමහරට ඒ කියන එකනත් කෝචින් ගිහින් නැහැ. එයා කාගෙන් හරි අහපු එකක් වෙන්න පුළුවන්. ඒක මේක වැඩක් තියනවද නැද්ද කියලා දැනගන්න එයා ඒක කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක කරේ නැත්නම් එයා දැනගන්න. මොකද එකපාරක් දැන් අපි කෝච් අපි සෑහෙන්න මම පර්සනලි කෝචින් වලට යනවා සෑහෙන්න. ඒ කියන්නේ ස්පිරිචුවැලිටි එක සම්බන්ධයෙන්, ෆයිනෑන්ස් සම්බන්ධයෙන්, ෆිසියොලොජි සම්බන්ධයෙන් වගේ එක එක කෝචස්ලා ඉන්නවා, මෙන්ටර්ස්ලා ඉන්නවා. මේකේ මේ එක්කෙනෙක් විතරක් නෙමෙයි අපිට කීප දෙනෙක් ඉන්නවා. සමහරක් වෙලාවට අපිට වැඩ කරන කට්ටිය ඉන්නවා, වැඩ නොකරන වැඩ කරන කට්ටියත් එක්ක අපි වැඩ කරනවා. ඒ විදිහට තමයි. ඕකේ. අන්තිම ප්‍රශ්න දෙක මම දෙකම ලින්ක් කරලා අහන්නම් ඇසේ. දැන් ඔය අපි කමතිස්සම කියන කොමන් ඇහෙන වචන තියෙනවානේ අපිට මාර ස්ට්‍රෙස්, මට මාර මානසික පීඩනයක් තියෙන්නේ. එක්ක ෆයිනෑන්ෂල්, එක්ක හවුසින්, මගේ වැඩ කරන තැන. ඒ ආතතිය මාර වැඩි. අපිට ඒක කියන්නේ පාරට බැස්සාම ඩ්‍රයිව් කරද්දී එහෙන් හෝන් ගන්නවා මෙහෙන් හෝන් ගන්නවා. ඒවත් එක්කත් අපි සමහර වෙලාවට ප්‍රෙෂර් වෙනවානේ ලංකාවේ ඩ්‍රයිව් කරද්දී. කම්පැරටිව්ලි හරි අමාරුයි. හරි ඒ වගේ දැන් ස්ට්‍රෙස් වෙනවා, වැඩ කරන තැන ස්ට්‍රෙස් වෙනවා. ඒව කොහොමද අපි මැනේජ් කරගන්නේ? කියන්නේ ඔයාට අපිට NLP වලින් මොනවද ටිප්ස් ටෙක්නික්ස් තියනවාද? කියන්නේ ඔයාගේ අපිට ටිප්ස් තුනක් වගේ ඔයාට ෂෙයා කරන්න පුළුවන් නම් කියන්නේ මොකක්ද අපිට කරන්න පුළුවන් කියන එක. රයිට්. මං සරල ටිප්ස් තුනක් දෙන්න. හැබැයි මේක ඇත්තටම ඔයා ප්‍රැක්ටිස් කරොත් මේක වැඩ කරන ටෙක්නික්ස් මං අදටත් දැනටත් ප්‍රැක්ටිස් කරන එක. දැන් ඔයා එක දෙයක් කියවනේ වාහනේ යද්දී හෝන් ගැව්වහමත් අපි ස්ට්‍රෙස් වෙනවා. හැම දෙයකම මම ස්ට්‍රෙස් වෙනවා කියලා. ඒතර මම ඉස්සෙල්ලා මුලින් කියපු වචනයක් කියන්න. ඒක අපි affirm කිරීමක් කරන්නේ. හෝන් එක ගැව්වහම මම ස්ට්‍රෙස් වෙනවා versus දැන් ඉන්න ස්ටේට් එක අපි අඳුර ගන්න එක.
මම මගේ ස්ටේට් එක මොකද්ද? ස්ටේට් එක කියන්නේ මගේ මානසික තත්ත්වය මොකද්ද? පැහැදිලිකමක් ගන්න. එතකොට ඒක ඒරියාස් තුනකින් තමයි ફોકස් වෙන්නේ. එකක් තමයි අපේ ෆිසියොලොජි එක. දැන් අඬන වෙලාවට අපි කොහොමද අඬන්නේ? මෙහෙම නට මේව කරගෙන උඩ බලාගෙන නෙවෙයි අපි අඬන වෙලාවට බිම් බලාගෙන අපේ ස්ලවුච් වෙලා මේ කොන්ද පාත් වෙලා හරි අමාරු මේ දැන් මෙහෙම ඉඳගෙනවා නිකන් බ්‍රීත් කරන්න බලන්න. බෑනේ. අමාරුයිනේ. අමාරුයි. දැන් වා මේ ෂෝල්ඩර්ස් බ්‍රෝඩ් කරලා හොඳට පොස්චර් එක තියාගෙන හොඳට බ්‍රීත් කරන්න බෑ. හොඳට බ්‍රීත් කරනනේ. ඔයාලා හොඳට හුස්ම ගන්න. ඒතකොට අපි මොකද්ද චේන්ජ් කරේ? අපි පොස්චර් එක චේන්ජ් කරේ. අපේ ෆිසියොලොජි එක අපි චේන්ජ් කරා. ඒක ඉමෝෂනලි මොකක් හරි ඩවුන් වෙච්ච ගමන්ම අපි නැචරලි අපේ බොඩි එක මේ බිහේව් වෙලා මේ පැටර්න්ස් වලට ට්‍රේන් වෙලා තියෙනවා. කියන්නේ සාමාන්‍ය ඔයත් එහෙමයි මමත් එහෙමයි. ඉමෝෂනල් ඩවුන් වෙච්ච ගමන් අපි මේ පොස්ච් එක මේ බිම බලලා කතා කරනවා. අපි ඒ වගේ බොඩි ලැන්ග්වේජ් තියෙනවා. ඉතින් අපි ඒක ඒ වෙලාවේ අඳුර ගන්නවා. මගේ දැන් බොඩි එක කොහොමද තියෙන්නේ? අපි විනාඩියක් තප්පර ගානක් ඉඳලා ඔබ්සර්ව් කරලා හරි මගේ දැන් බොඩි එක මගේ කටහඬ දැන් කොහොමද තියෙන්නේ? මගේ දැන් අතපය කොහොමද තියෙන්නේ කියලා අපි අවයර්නස් එක ගන්න ඕනේ. හරි. දැන් ඒක මේ ඉමෝෂන් එක දැන් සෑඩ් ඉමෝෂන් එක. හරි. දැන් මම මේක කොහොමද බ්‍රේක් කරන්නේ? පොස්ච් එක චේන්ජ් කරනවා. මම ඉඳගෙන ඉන්න විදිහ වෙනස් කරනවා. මම හිටන් ඉන්න විදිහ වෙනස් කරනවා. වෙනස් කරනවා. එතකොට අපි ස්ටේට් එක ඔන්න එක පැත්තකින් බ්‍රේක් කරා. බොඩි එකේ. ෆිසියොලොජි එකේ. ඒකල අපි දැන් අන්න ෆිසියොලොජි කියන එක දෙවෙනි එක තමයි අපේ මේ භාෂාව රීෆ්‍රේම් කරන එක. එහෙනම් internal conversation. සමහරක් වෙලාවට මේ I have to do this මට මේක කරන්න තියෙනවා. ඒක නිකන් weight එකක් තියෙනවානේ. I have to do this. I have to do that. ඒක weight එකක් තියෙනවා. ඒක versus I choose to do this. I choose to do that. එතකොට මේ weight එක අඩුයිනේ. I choose. මම ඒක තෝරාගන්නවා මේ දේ කරන්න. මට උදේ පාන්දර 4ට නැගිටින්න තියෙනවා versus මම තීරණය ගන්නවා 4ට නැගිටින්න. එතකොට අතන තියෙන weight එක අපි අඩුයි. internal conversation එක reframe කරන එක. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක visualization කියන එක. ඒක අපි ඒ දේ වෙන්න කලින් අපි mentally ඒ දේ කියන්නේ මේවා අතරම ටෙක්නික්ස්. මේවා ටෙක්නික්ස් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරද්දි තමයි ඒක ඔළුවට යන්නේ. නැත්නම් මේ බොඩි එක දැන් මේ චේන්ජ් කරන්න මෙහෙම දැන් මම කොහොමද හිතන්නේ මේ දුක වෙලාවේ දුකෙන් ඉන්න එපා. හරි ඒක. එහෙම තමයි. නමුත් ඒ හැමතිස්සෙම ඕක ඉන්නේ නැහැ නේ. ඔය ඉස්සලා කිව්ව ට්‍රාමා එකේ ඉද්දි හැමතිස්සෙම ඒක එනවා කියලා. නේ? අපි ඒක චූස් කරනවානේ ඒක ඉන්න. ඒක චූස් කරන තමයි අපි ඒක ඉන්නේ. මට දැන් ස්ට්‍රෙස් කියලා චූස් කරනවා නිසා තමයි ස්ට්‍රෙස් එක අපි ඇට්‍රැක්ට් කරන්නේ. එතකොට වචන අපි පාවිච්චි කරන වචන වලත් ගොඩක් ලොකු බලපෑමක් තියෙනවා. සෑහෙන NLP නියුරෝ ලින්ග්විස්ටික් කියන්නේ භාෂාව හසුරන එක. අපේ භාෂාව. අපි ඒ භාෂා අපේ වචන වලට දෙන තේරුම මොකද්ද? අපිව එම්පවර් කරන තේරුම මොකද්ද? නැත්නම් ඩිසෙම්පවර් කරන තේරුමක්ද දෙන්නේ? කියන. Thank you Asi. Thanks a lot. මම ඇත්තට මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා personally. අපි NLP ගැන කතා කරනවා තමයි. අපි දැන් session එකේ end එකට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මේ program එකෙන් ඔයගොල්ලන්ට basic idea එකක් එන්නේ නැති කියලා what is NLP කියන එක. why me කියන concept එකත් අපි already අපි හැමතිස්සෙම කතා කරනවා. මට මේවා වෙන්නේ කියලා. අපි කතා කරන වෙලාවල් තියෙනවා. sometimes අපි සමහර දේවල් අපි choose කරන්න ඕනි හරි path එකේ යන්න. අපිට කොච්චර external දේවල් ආවත් coaching කියන එක සමහර වෙලාවට අපිට ගොඩක් වමනා වෙනවා නේද? ඒ කියන්නේ අපේ ජීවිතේ හරියට හැඩගස්ස ගන්න ඕනි නම් සමහර වෙලාවට අපිට තව step එකක් ඉස්සරහට ගන්න වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ. because life is a journey and also at the same times we get a lot of challenges. So අපිව manage කරගෙන අපේ ජීවිතේ හදාගන්න එක තමයි
කරන්න ඕනි ඒත් එක්කම NLP ස්පෙෂලි මං අසීට කතා කරන්නත් ප්‍රධාන හේතුව ඒක තමයි මොකද අසී දැන් ගොඩක් කට්ටියත් එක වැඩ කරනවා and හැමතිස්සම just a call away ඕනි වෙලාවක. ඉතින් thank you so much Asi for joining Town Talk and thank you. share your experience. අපි බලමු ඊළඟ ඉදිරියට ඔයාව අපිට අරගෙන මොකක් හරි ස්පෙෂල් ටොපික් එකක් චූස් කරගෙන කතා කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. Thank you so much and අහගෙන ඉන්න අයටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මෙසේජ් එකක් දාන්න නැත්නම් අසී ගැන විස්තර ඕන නම් කියන්න ඒකත් මම provide කරන්න. So it's time for us to wind up the session and good night. Have a safe journey ahead. Thank you, Dana.